දැන් මෙතන තියෙනවා. ඊට පස්සේ මේකට අලවනවා. මට ස්ටිකර් එකක් දෙන්නකෝ. මේ බෝතලේ තියෙනවා මේක මේ ස්ටිකර් එක අලවන පස්සේ මේකේ තියෙනවා made in England කියලා. මේ බෝතලේ තියෙනවා. ඒත් එක්කම ඊට පස්සේ ඒක දානවා ඒත්සේ අර ස්ටිකර් ගහපු එකක් ගන්නකො. ඒතර මේ වගේ බෝතලයක් තමයි අවසානයේ එන්නේ. ඊට පස්සේ ඒ බෝතලේ ආපහු මේක මේ පෙට්ටියකට දානවා. මේකේ තියෙන්නේ made in England කියලා. made in England made in England මේ ප්‍රොඩක්ට් එක. එතකොට මේක මේ බෝතලයට දාලා අසුල්ලා තමයි වෙළඳපොළට මේගොල්ලෝ යවන්නේ. විශේෂයෙන්ම මේ වගේ ප්‍රොඩක්ට් එකක් විතර තමයි මාකට් එකට යන්නේ. මේක සාමාන්‍යයෙන් බැලුවමට මේක පේනවා ඉංග්ලන්ඩ් ප්‍රොඩක්ට් එකක් කියලා. මේකේ මේගොල්ලෝ නිෂ්පාදිත දිනයක් ඒ වගේම මේ නමක් එද්දසම මේගොල්ලන්ගේ සඳහන් කරනවා මේකේ ස්ටිකර් එකකින්. නමුත් මේක අපිට බැලුවෙන් පස්සේ කලින් පේන්න තිබුණේ මේකේ තියෙනවා. මේ තියෙන නිෂ්පාදිත දිනයක් තියෙනවා. 2023 10/15 එක්ස්පයර් ඩේට් එක 2026 10/15 විතර තමයි අවුරුදු 3ක් මේගොල්ලෝ දානවා. ඒත් එක්කලම මේ වගේ මැෂින් එකකින් තමයි මේගොල්ලෝගේ තොරතුරු සටහන් කරලා තියෙන්නේ. ඊට පස්සේ මේ මැෂින් එක මේගොල්ලෝ අතින් කැඩිලා තියෙනවා. මොකක් හරි විදිහෙන් වැඩ කරන්නේ නැති නිසා ඊට පස්සේ මේගොල්ලෝ අලුතෙන් එන ප්‍රොඩක්ට්ස් වලට ස්ටිකර් එකක් තමයි ගහන්න පටන් ගන්න තියෙන්නේ. මේ වගේ ස්ටිකර් එක ගහන්න පටන් ගන්න තියෙන්නේ. ඊට පස්සේ මේ මැෂින් එක වැඩ කරන්නේ නැති නිසා. එහෙම නැතුණා නම් එහෙම මේගොල්ලෝ කෙලින්ම මේ මැෂින් එක ප්‍රින්ට් කරන එක තමයි සාමාන්‍ය ක්‍රමවේදය මේගොල්ලෝ කරන්නේ. මේ යන ගොඩක් නිෂ්පාදන වලට කොහෙත්ම ආනයනය කරපු කිසිම ડોකියුමන්ට් එකක් නැහැ. මේකේ තියෙනවා ගොඩක් නිෂ්පාදන. ඒ කිසිම නිෂ්පාදනයක ආනයනය කරපු තොරතුරු නැහැ. අනිත් පැත්තෙන් දැන් අපි ගත්තොත් අරවා මේ ලිප්ස්ටික් වගේ දේවල් තියෙනවා. ඒ වගේ කල්ලිකුත් වෙච්ච ඒවා මේගොල්ලෝ ලේබල් අලුතෙන් ගහලා අලුත් දින සටහන් කිරීම කරනවා. දැන් සමහර ගත්තොත් එහෙම අපි එක ප්‍රොඩක්ට් එකක් මේක මේ එක්ස්පයර් ඩේට් එක මෙතන තියෙන එක ගලවලා දාලා මේකේ නව නිෂ්පාදිත දිනයක්. ඒ කියන්නේ 2023 9 වෙනි මාසේ සහ 2026 9 වෙනි මාසේ විදිහට date of manufacture date of expiry මේගොල්ලෝ ලකුණු කරනවා. මේවා විශේෂයෙන්ම මේගොල්ලෝ අලෙවි කරන්නේ වැඩි වශයෙන්ම මේ ඔන්ලයින්. ඒ කියන්නේ අන්තර්ජාලය ඔස්සේ තමයි අලෙවි කිරීම කරන්නේ. ඒක තමයි සාමාන්‍ය මොකද පාරිභෝගිකව දන්නේ නැහැ මේවා එනකොට පාරිභෝගිකව සත්‍ය වශයෙන්ම හිතනවා මේවා ආනයනික එංගලන්තයෙන් ගෙනාවු නිෂ්පාදන කියලා. ඒත් එක්කලම මේවා මේ කවර සම්බන්ධව අපි ඔයාලා බලනකොට අපේ නිලධාරීන්ට අනාවරණය වෙලා තියෙනවා දැනට. මේවා ලංකාවේ තමයි මේ විදිහට print කරන්නේ. මේකත් වැරද්දක් ඇත්තටම මේ වගේ දේවල් මෙහි මොකද print කිරීම බරපතල වැරද්දක් වෙනවා. මොකද මේවා එහෙම print කරන්න බෑ. මොකද මේවා print කරන්න නිසා තමයි මේවා පාවිච්චි කරලා ව්‍යාපාරිකව පාරිභෝගිකව මේ විදිහට නමගැයුම් කරන්නේ. ඒත් එක්කලම තව මේ වගේ ස්ටිකර්ස් මේගොල්ලෝ මේවා ගහනවා. ඒකවල පාරිභෝගික හිතනවා මේ UK කියලා හිතනවා. මේ UK කියලා හිතවම පාරිභෝගික හිතනවා මේක මේ ඇත්තටම එංගලන්ත නිෂ්පාදනයක් කියලා. ඒත් එක්කලම තමයි මේ නිෂ්පාදන ඒවත් එක්කලා තමයි මේ නිෂ්පාදන වෙළඳපළට යන්නේ. එතන තමයි තියෙන ගැටලුව. මේ කිසිම නිෂ්පාදනයක ආනයනය කරපු කිසිම තොරතුරක් මේගොල්ලෝ ගාව නැහැ. ඒක අපිට විශ්වාස කරන්න බෑ මේ නිෂ්පාදන ඇත්තටම ආනයනය කරපුවද එහෙම නැත්නම් මෙහි කවුරු හරි නිෂ්පාදනය කළා මේ විදියට. දැන් මේ නිෂ්පාදන ගත්තාන් පස්සේ ඒක කිසිම මේ ගන්න විදියක් නැහැ අපිට. කවුද මේවා හැදුවේ කියන එක. ඒ කියන්නේ හදපු උතරතුරු මේගොල්ලෝ අපිට දෙන්නේ නැහැ. ඒත් එක්කලම මේ වගේ නිෂ්පාදන ගොඩක් මෙතන තියෙනවා. මේක පැහැදිලිවම මේකේ බරපතල වැරද්දක් තියෙනවා. මේවා කිසිම තොරතුරක් නැති එකට මේගොල්ලෝ අලුතෙන් උප්පැන්න සහතිකයක් ලියලා ඔක්කොම හදලා දෙන එක. ආදනය කළා කියලා තමයි මේක සඳහන් කරලා තියෙන්නේ. නමුත් මේවත් මෙහි ලංකාවේ මේ විදිහටම මේ ලේබල් ගහලා මේ වගේ පෙට්ටි විදිහට ඇසුරු කරලා කරනවා. මේ තියෙන ලොකුම ගැටලුව තමයි මේ කිසිම නිෂ්පාදනයක් ලංකාවට ගෙනාවා කියලා ඔප්පු කරන්න මේගොල්ලෝ ගාව ඩොකියුමන්ට්ස් නැහැ. බොහෝ වෙලාවට අපි සැක කරනවා මේ නිෂ්පාදන තියෙන නිෂ්පාදන මෙහි ලංකාවේ මේගොල්ලෝ හදලා විදේශීය ඒ කියන්නේ එංගලන්ත වෙළඳලාමේ යටතේ ඔන්ලයින් පාරිභෝගිකයට අලෙවි කරනවා කියලා. ඒක නිසා විශේෂයෙන් පාරිභෝගිකව මේ වගේ දේවල් මිලදී ගන්න නොදන්න අයගෙන් මේ වගේ දේවල් මිලදී ගැනීම විශේෂයෙන්ම සැලකිලිමත් වීම ඉතාම වැදගත්. මේ වගේ වංචාවල් බොහෝ අවස්ථාවල වෙන්න පුළුවන්. ඒක නිසා පාරිභෝගිකව ගොඩක් වෙලාවට රැවටෙන්නත් පුළුවන්. මොකද අපි හිතන්නේ නැහැ කවදාවත් මෙහෙම මේ නිෂ්පාදනයක් අපිට එනවයි කියලා මේ වගේ වෙනස් කරනවා. කැම නැහැ. මෙතන තියෙන විශේෂයෙන්ම කොස්මැටික් තමයි තියෙන්නේ. මේ කියන්නේ අපි ලෝෂන් වර්ග, ක්‍රීම් වර්ග, ඒ වගේම ලිප් කියුටෙක්ස් තියෙනවා. ඒ වගේ දේවල් තමයි මෙතන විශේෂයෙන්ම තියෙන්නේ.